හරි අද මම කතා කරන්න යන්නේ 2025 අවුරුද්දේ ෆේවරිට්ම සයන්ස් ඇන්ඩ් ටෙක් රිලීස් එක එහෙම නැත්නම් ඉනෝවේෂන් එක මොකක්ද කියන එක ගැන. ඉතින් යූෂුවලි මම මේක අවුරුදු දෙකක් විතර තිස්සේ මේ වෙද්දි කරන් ඇවිල්ලා තිනවා අනිත් ක්‍රියේටර්ස්ලත් එක්ක කොලැබොරේෂන් එකක් විදියට. ඉතින් මේ අවුරුද්දෙත් මම කල්පනා කරා ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා මොනවද එයාලගේ ෆේවරිට් රිලීසස් මොනවද කියලා. රයිට් ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඒ ක්‍රියේටර්ස් ලවත් ඔයාලා ෆලෝ කරලා නැත්නම් එයාලවත් ෆලෝ කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ගොඩක් ක්‍රියේටර්ස් ලා ඉන්නවා එකතු වෙලා එයාලගේ ෆේවරිට් රිලීසස් මොනවද කියලා අපි මේ වීඩියෝ එකේදී බලමු. ඉතින් 2025 අවුරුද්දේ මගේ ෆේවරිට්ම ටෙක් රිලීස් එක තමයි මම Apple ඉකෝසිස්ටම් එකේ වැඩ කරන කෙනෙක් විදිහට Apple ලගේ ඉමර්සිව් වීඩියෝ කියන එක. මේක Apple ලා ප්‍රොමිස් කරේ චුට්ටක් කාලයකට කලින්. හැබැයි මේ අවුරුද්දේ තමයි Apple හරියට මේක රිලීස් කරේ. මේකෙදි වෙන්නේ මේන්ලිම 8K ක්ලාස් එකේ වීඩියෝ එකක් ස්ටීරියෝස්කෝපික් ටයිප් එකේ වීඩියෝ එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලට Apple ලගේ මේන් මේකේ ගෝල් එක තමයි ඔයා සාමාන්‍ය කන්ටෙන්ට් එකක් බලනවා වෙනුවට ඔයා කන්ටෙන්ට් එක ඇතුලේ ජීවත් වෙන විදියට එක්ස්පීරියන්ස් එකක් ඔයාලට දෙන එක. ඉතින් ඒක තමයි මේකේ මේ ප්‍රධාන විශේෂත්වය ඉමර්සිව් වීඩියෝ එක. ඉතින් මේකට සෙපරේට්ලි ඔයා රෙකෝඩ් කරන්න ඕන. මේකට දැනන්නම Blackmagic ලගේ කැමරාස් පාවිච්චි කරනවා. Blackmagic URSA වගේ කැමරාස්. ඉතින් මේක පාවිච්චි කරලා ඔයාලට හදා ගන්න පුළුවන් කන්ටෙන්ට් ඩෙවලොපර්ස්ලාට ඒ වගේම මේ කන්ටෙන්ට් ඩිසයිනර්ස්ලාට. ඉතින් මේක නිසා මම හිතනවා මේක තමයි 2025 අවුරුද්දේ රිලීස් වෙච්ච දේවල් වලින් මම ආසම දේ කියලා 2026 අවුරුද්දේදී මේකට ගොඩක් කන්ටෙන්ට් Vision Pro එකක් පාවිච්චි කරන කෙනෙක්ට බලා ගන්න පුළුවන් වෙයි සහ අලුත් Vision Pro එකත් එක්ක මේ කන්ටෙන්ට් තවදුරටත් available වෙයි. ඒ වගේම මම හිතුවා සයන්ස් ඇන්ඩ් ටෙක් ක්‍රියේටර් කෙනෙක් විදිහට අනිත් ක්‍රියේටර්ස්ලාත් එයාලා ආස දේවල් මොනවද කියලා. ඉතින් මම මේක දැන් අවුරුදු දෙකක් පුරාවට අනිත් ක්‍රියේටර්ස්ලාත් එක්ක කරනවා. ඉතින් මේ අවුරුද්දේ මම බැලුවා ඒගොල්ලෝ මොනවටද මේ අවුරුද්දේ ආසම වෙච්ච දේවල් කියලා. හෙලෝ මම මලින් දලහකෝන් 2025 මගේ ආසම ටෙක්නෝලජි බ්‍රේක් තරූ එක සිද්ධ වුණේ ක්වන්ටම් කම්පියුටිං ෆීල්ඩ් එකේ. දැන් සෑහෙන දිග කාලයක් තිස්සේ අපේ ක්වන්ටම් කම්පියුටර්ස් NISQ ඊරා එකේ ඒ කියන්නේ noisy intermediate scale quantum computing ඊරා එකේ හිර වෙලා තිබුණා. මේ කාලෙදිත් අපිට quantum computing chips බලා ගන්න පුළුවන් වුණා. මේවේ සාමාන්‍යයෙන් qubit 100ක් විතර තියෙනවා. ඒගොල්ලෝ මේවෙන් එක එක demos කරා. හැබැයි මේවෙන් අපිට ප්‍රයෝජනවත් වැඩක් ගන්න බැරි වුණා. මේකට හේතුව තමයි මේ වගේ quantum computing chip එකක තියෙන qubit එකක්. ඒ කියන්නේ quantum bit එකකට එලියෙන් මොකක් හරි ඉන්ටර්ෆියරන්ස් එකක් වුණොත් එහෙම ඒක noisy වෙනවා. ඒකේ error එකක් හැදෙන්න පුළුවන්. ඉතින් මේ quantum computing වලින් අනාගතේ ප්‍රයෝජනවත් වැඩක් ගන්න නම් ප්‍රැක්ටිකලි වැඩ කරන්න පටන් ගන්න නම් මේ qubits වල තියෙන errors correct කරන්න අපි මොකක් හරි හොඳ ක්‍රමයක් හොයාගන්න ඕන. මේ ගැන breakthroughs තුනක්ම 2025 අවුරුද්දේ සිද්ධ වුණා. පළවෙනි එක තමයි Google ලගේ quantum echo algorithm එක. Google ලගේ තියෙන Willow කියලා quantum chip එකක්. ඒකේ qubits 106ක් තියෙනවා. ඉතින් මේ quantum echo algorithm එකෙන් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ඊටමත් සරලව කිව්වොත් එහෙම quantum wave එකක් මේ qubits හරහා යවලා ඒවයි එකෝ එකට ඇහුම්කන් දීලා errors තියෙන qubit අඳුරගන්න එක. මම මේ කතාව මෙච්චර සරලව මෙච්චර ලේසියෙන් කිව්වොත් මේක තව ගොඩක් ඩීටේල් තියෙනවා. ඔයගොල්ලෝ රිසර්ච් කරලා බලන්න. ඉතින් Google එක බලාපොරොත්තු වෙනවා මේ quantum echo algorithm එකේ හින්දා මේ quantum computing වල තියෙන error rate එක ගොඩක් අඩු මට්ටමකට අරගෙන එන්න පුළුවන් වෙයි. ඒකෙන් practical application කරන්නත් පුළුවන් වෙයි කියලා. දෙවනි breakthrough එක තමයි Microsoft ලගේ Majorana 1 chip එක. මේකට මේගොල්ලෝ පාවිච්චි කරන්නේ topological qubit එකක්. ඒක නිර්මාණය කරන්න ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා topo conductors කියන විශේෂ material එක. Majorana particle එකක් කියලා කියන්නේ quasi particle එකක්. ඒ කියන්නේ ඒක fundamental particle එකක් නෙමෙයි. මේක හැදිලා තියෙන්නේ fundamental particles ගොඩාක් එකට එකතු වෙලා අලුත් particle එකක් විදිහට හැසිරෙන්න පටන් ගන්න අවස්ථාවේදී. ඉතින් මෙන්න මේ කාරණාව හින්දා Majorana particle එකක් ප්‍රමාණයෙන් තරමක් විශාලයි. ඒ හින්දා ඒකට බාහිරින් වෙන බලපෑම් අඩුයි. ඒ හින්දා ඒකේ errors ඇති වෙනවත් අඩුයි. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ මේ Majorana particles වලින් හදපු quantum chip එක errors correct කරන්න අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද ඒක error resistant හින්දා. ඉතින් Microsoft එක ලෑස්ති වෙලා ඉන්නෝ මේ වගේ qubits මිලියන් එකක් විතර තියෙන ටිකක් powerful quantum chip එකක් හදන්න. ඒකෙන් අනාගතයේදී ගොඩක් වැඩ ගන්න අපිට පුළුවන් වෙයි. තුන්වෙනි breakthrough එක තමයි Amazon ලගේ Ocelot chip එක. මේකේ තියෙන්නේ cat qubits. මේ cat qubits වලට ඒ නම ඇවිල්ලා තියෙන Schrödinger cat ගෙන්. මේකෙදිත් මේගොල්ලෝ උත්සාහ කරන්නේ මේ qubit එකක තියෙන errors ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගන්න. මේ විදිහට errors ප්‍රමාණය අඩු කරගත්ත හින්දා error correction වලට දාන computing power එක 90%කින් විතර අඩු කරගන්න මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ breakthroughs හින්දා fault tolerant quantum computing වලට යන පාරවල් තුනක් අපිට open වෙලා තියෙනවා. අනාගතයේදී අපිට මේවෙන් drug discovery, material science, simulation වගේ ගොඩක් interesting වැඩ කරන්න පුළුවන් වෙයි. කොහොම වුණත් මම හිතනවා අපිට quantum computer එකක් එදිනෙදා ජීවිතේදී practically පාවිච්චි කරන්න තව අවුරුදු 10ක් විතර යයි කියලා. ඉතින් ඔයාටත් පුළුවන් ඊළඟ අවුරුද්දේදී මේ quantum computing ගැන ගැඹුරින් ඉගෙන ගන්න ඔයාගේ බුද්ධිමය හැකියාවත් මේ quantum computing දියුණු කරන්න යොදවන්න. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මගේ නම රුචිර විජේසේන.
කවුරු හරි කෙනෙක් මගෙන් ඇවොත් 2025 වසරේ මේන්ම සයන්ස් ඇන් ෆිසික්ස් වල හයිලයිට් එක මොකක්ද කියලා මගේ නම් හරි ඩෙෆිනිටිව් ආන්සර් එකක් තියෙන්නේ. ඒක තමයි රූබින් ඔබ්සර්වටරි එක. මේ ලෝකයේ විශ්වය තේරුම් ගැනීම කියලා කියන්නේ මනුස්සයා ඩිෆයින් කරන දේ. මේක ස්පෙෂලි මේ ඇස්ට්‍රොනොමි කියන ඩයිමෙන්ෂන් එකේ මිනිස්සු හැමදාම කරේ යම්කිසි ඔබ්ජෙක්ට් එකක් අරගෙන ඒක ෆෝකස් කරගෙන ඒක සූම් කරගෙන ඒක දිහා බලාගෙන ඒක සීන වෙනස්කම් ඊට පස්සේ ඒකේ දින ස්පෙක්ට්‍රම් එක අරගන්නවා විවිධ ආකාර විදිහට විශ්ලේෂණය. ඕක තමයි මේ වෙනකම් මේ ඇස්ට්‍රොනොමි කියන ඒරියා එක මේන්ම ඩිෆයින් වෙලා තියෙන එක. එහෙම නෙමෙයි. රූබින් ඔබ්සර්වටරි එක මේක සම්පූර්ණ රෙවලූෂනයිස් කරා යමක් දිහා නිශ්චිත කාලයක් එක්තරා විදිහට බලාගෙන ගිහිල්ලා ඒකේ මොකක්ද වෙන්නේ කියන එක බලන එක නෙමෙයි. රූබින් ඔබ්සර්වටරි එක කියලා කියන්නේ ඒක යම්කිසි දෙයක් යම්කිසි ඔබ්ජෙක්ට් එකක් දිහා බලනවා නෙමෙයි. ඒක මුළු එන්ටයර් අපේ ස්කයි එකම මැප් කරනවා. හැමදාම කොච්චර පවර්ෆුල්ද කියන්නේ මේකේ ක්‍රමය. මේක දවස් 3කට සෑරයක් අපේ මුළු මේ අහසම සම්පූර්ණ රාත්‍රී අහස ඉතාම හයි ඩෙෆිනිෂන් එකකින් මැප් කරනවා. මේක ඔයගොල්ලෝ හිතා මේ මොකක්ද මේක සරල දෙයක් කියලා හිතන්න. මේ අපි කියන මේ ඩයිමෙන්ෂන් මේ කියන ඩීටේල් මේ තියෙන රෙසලූෂන් එකෙන් එහෙම මැප් කිරීමේ තාක්ෂණයක් අපිට මේ මෙතක කාලයක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම පරිගණක තාක්ෂණයේ AI ඊට පස්සේ කම්පියුටේෂනල් පැත්තෙන් ගත්තාම ඔප්ටික්ස් පැත්තෙන් ගත්තාම ඉංජිනීරින් පැත්තෙන් ගත්තාම මේක ලොකු ෆීට් එකක්. මේකේ තියෙන වැදගත්ම තේ තමයි මේ ඇස්ට්‍රොනොමි කියන එක ඔබ්ජෙක්ට්ස් කියන එකෙන් ඔබට ගිහිල්ලා ඉවෙන්ට්ස් වලින් මොනවද අපේ මේ ලෝකයේ මේ විශ්වයේ සිද්ධ වෙන විවිධ ඉවෙන්ට්ස් ඒවායේ ස්වභාවය මොනවද කියලා බලන්න වෙනම නවමු මානයක් ඕපන් අප් කරනවා. ඉතින් මේක මෙතුවක් කල් පොසිබිලිටි එකක් තිබුණේ නැහැ මොකද ටෙක්නොලොජිකල් ලිමිටේෂන්ස් නිසා. හැබැයි අපිට පුළුවන් වෙලා තියෙනවා මේ රූබින් ඔබ්සර්වටරි එකේ තියෙන මේ කැපැසිටි එක කේපබිලිටි එකත් එක්ක මේ සම්පූර්ණ වෙනස් ඩයිමෙන්ෂන් එකකට මේක අරගෙන යන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ෆිසික්ස් වල මැක්‍රෝ ස්කේල් එකේ තියෙන ඊළඟ ෆ්‍රන්ටියර් එක තමයි ඩාර්ක් එනර්ජි ඩාර්ක් මැටර් මේක අයිඩෙන්ටිෆයි කරගන්න එක මේක මේ අපි තේරුම් ගන්න එක. ඉතින් චෞදෙනි මේ සඳහා තියෙන අවශ්‍ය කරන ඒ තේරුම් ගැනීම සඳහා මම හිතන්නේ රූබින් ඔබ්සර්වටරි සහ ඒ අලුත්ම මානය මේ අපි මේ ඇස්ට්‍රොනොමිකල් ඉවෙන්ට්ස් දිහා බලන අලුත්ම මානය ඉතාම වැදගත්. ඒතර මේක ටෙලස්කෝප් එකක් නෙමෙයි රූබින් ඔබ්සර්වටරි කියලා කියන්නේ අලුත් ඩයිමෙන්ෂන් එකක් අපි නේචර් එක දිහා බලන. ඉතින් මං හිතන්නේ මිනිස්සයා කියන කෙනාගේ එයාව ඩිෆයින් කරන දේ තමයි මේ මුළු විශ්වයේ අපි කොතනද කියලා එයාට හොයන්න පුළුවන් හැකියාව. ඉතින් ඒ අතින් ගත්තාම රූබින් ඔබ්සර්වටරි එක හරිම ස්පෙෂල් මේ අවුරුද්දේ අපි අචීව් කරපු ෆීට් එකක් විදියට. මේ අවුරුද්දේ මගේ ෆේවරිට්ම ටෙක් ප්‍රොඩක්ට් එක ඇත්තම කතා කිව්වොත් ඔලියන් එහෙම නැත්නම් අපිම හදපු අපේ මේ AI සොලියුෂන් එක. මොකද මට එහෙම හිතෙන හේතුව ඉතින් එකක් තමයි ඒක අපි මාර මහන්සිලා රෑ නිදි මරාගෙන අවුරුද්ද 30 බිල්ඩ් කරපු හින්දා සහ ඒක දැන් ෆුල් රිලීස් එක අපි දාලා තියෙන හින්දා ඒ කියන්නේ සහ මට හිතෙනවා මේක ඕගොල්ලොත් මේක පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ කියන්නේ දැනට ලංකාවේ හදපු ඒ කියන්නේ මේ කන්වර්සේෂනල් AI සහ එතනින් එහාට ගිය ඒකේ කියන්නේ ඇනලිටික්ස් එක ඒකේ ඒ කියන්නේ ඔයාලට තියෙන ප්‍රෙඩික්ෂන්ස් එක එහෙම නැත්නම් හිතන්නකෝ each client ගේ ඒක අපේ තියෙන deep persona කියලා. ඒ කියන්නේ අර ඒ කියන්නේ deep analytical power එකක් තියෙන solution එකක් තියෙන. එතකොට අපේ මේ කන්වර්සේෂනල් AI එකත් එක්ක එහෙම නැත්නම් දැන් කට්ටිය කතා කරනවානේ මේක හදලා තින්නේ ඔයාලට clientsලා ගොඩක් ඉන්නවා නම් ඒක ඒ කියන්නේ යාලව හැන්ඩල් කරන්න පුළුවන් වෙන. හරිද? යාලට එන ප්‍රශ්න, ඒතර ඔයාලට ඕනෙන් කතා ගන්න සහ AI කියන්නේ ගොඩක් hallucinations පිරුණ ප්‍රශ්න වෙන්න පුළුවන් තරම්. ඉතින් ඒක පුළුවන් තරම් ඒක අඩු කරලා සිංහල දෙමළට ඉංග්‍රීසි තමිල් ඕනි භාෂාවෙන් කතා කරලා voice තියෙන එහෙම තැනකටත් ඇවිල්ලා සහ හිතන්නකෝ දැන් ඔයාට අපේ සමහර ක්ලයින්ට්ලා ඉන්නවා ඒගොල්ලන්ගේ සමහර දවසට messages 30000ක් විතර එනවා. 30000 messages. හරිද? එතකොට දැන් ඒ ටික ගැන අපි තුමු මේක සීෝටි කල සියෝට තනි ටක් ගල අදහසක් ගන්න බෑනේ. ඒ වලින් ඔයාට ප්‍රශ්න අහන්න පුළුවන් අද මගේ වැඩිම ඇහුවේ මොන වගේ දේවල්ද දැන් නේ කියලා මේක මාකටිං පිච් එකකුත් වගේ තමයි. ඒ නොහැට මේ ඇත්තටම
මම එක ආඩම්බර වෙනවා මේ ඒ ප්‍රඩක්ටක් ගැන සහ අපේ ටීම් එක විශේෂෙන් තැක්ස් කරන්න ඕනි අපේ ටීම් එකට ඔලිය එක ඒක හදන්න මෙච්චර මහන්සුනාට ඉතිං අතරම ඇත අම්ම බාර්ත මගේ වේවරි ටෙක් ප්‍රඩක්ට එක මේ අවුරුද්දේ අපේ ඔලියයකි ඕකේ තැංකිය කෝසලයි මේක ප්ලක් කරන්න දුන්නට Hello guys, මම SG Fernandes Creative Art LK YouTube channel එකෙන්. ඉතින් කෝසලට thank you very much මට මේ වීඩියෝ එකට invite කිරීම සම්බන්ධව. ඉතින් last year එකෙත් අපි මේ සම්බන්ධවම කතා කරා. ඉතින් 2025 මම කැමතිම tech segment එක නැත්තම් tech device එක කිව්වොත් device එකක් ලොකුවට මට මුණ ගැහුනේ නැහැ මේ අවුරුද්දේ. ඒ වෙනුවට මට මුණ ගැහෙන්නේ service එකක්. ඒ service එක තමයි AI වලින් මම ඉම්ප්‍රස් වෙච්චම දේ තමයි නැනෝ බනානා කියන AI මොඩල් එක Gemini නැත්තම් Google සමාගමෙන් ආපු. ඉතින් අපි කාලයක් කතා කර කර හිටියානේ මිනිස්සුන්ගේ යම් capabilities replace කරන්න බෑ කියලා විශේෂයෙන්ම singing එතකොට ඔය වගේ දේවල් replace කරන්න බෑ කියලා කිව්වනේ. නමුත් ඒවත් දැන් ටික රීප්ලේස් වෙවි එනවා. ඉතින් අපිට දෙපාරක් හිතන්න දෙයක් තියෙනවා. මිනිස් විදිහට අපි කොහොමද අපේ ජොබ් ටයිටල් එක සිකියෝ කරගන්නේ කියලා. ඉතින් Gemini වලින් ආපු නැනෝ බනාන එක සම්බන්ධව තමයි මම ඉන්ට්‍රස්ට් ඇත්තටම. ඉතින් මේක Gemini platform එකේ අපිට බොහොම ලේසියෙන් අපිට ටෙක්ස්ට් දීලා prompt එකක් දීලා අපිට අවශ්‍ය අපේ imagine එක create කරන්න chance එක තිබ්බා. ඊටත් වඩා මම impress වුණේ මම වැඩ කරන tool එකකට මේක implement වෙච්ච නිසා. ඒ තමයි Adobe Photoshop. ඉතින් Adobe Photoshop වලින් අපි දැන් ෆොටෝ ෂූට් එකක් කරොත් අපි හිතමු අපිට මොකක්ම හරි වෙනසක් ඕන නැත්තම් ඩ්‍රෙස් එක වෙනස් කරන්න ඕන නැත්තම් ඉන්න පෝස් එක වෙනස් කරන්න ඕන හිටගෙන ඉන්න කෙනාව ඉඳවන්න ඕන ඉඳගෙන ඉන්න කෙනාව හිටවල පෝස් එකක් ගන්න ඕන. ඉතින් ඒ ඕනම දෙයක් අපිට දැන් කරගන්න chance එක තියෙනවා Photoshop ඇතුලේ. සාමාන්‍යයෙන් Gemini එකෙන් මේක අපිට පාවිච්චි කරන්න දුන්නට අර main software එක Photoshop නේ මම වැඩ කරන. ඉතින් ඒකයි මේ දෙක අතර ස්විච් වෙන එකේ පොඩි දුරස්ත භාවයක් තිබ්බා. නමුත් දැන් අපිට මේ නැනෝ බනානා නැත්තම් Gemini මොඩල් එක Photoshop වලට දීලා තියෙන නිසා සෑහෙන ලොකු දෙයක් කරන්න හැකියාව තියෙනවා. next level එකේ creation කරන්න සහ විශේෂයෙන්ම photographers ලගේ වැඩ ලේසි කරන්න සමහරවිට අපි හිතමු අපි photo shoot එකක් කරනවා අපිට මග හැරිච්ච shot එකක් තියෙනවා. ඒක අපිට පුළුවන් අර මොඩල්ගේ ඔරිජිනල් ෆේස් එක රිෆර් කරගෙන මෙන්න මේ ෂොට් එක හදලා දෙන්න මෙන්න මේ වගේ ලොකු දේවල් ටිකක් අපිට දැන් Photoshop තුලින් කරන්න හැකියාව තියෙනවා. සහ ඉස්සර අපි Photoshop software එක ගත්තාම අපිට හිතෙනවනේ ඇයි මේකට අපි pay කරන්නේ කියලා. නමුත් ඇත්තටම දැන් pay කරලා subscription එකක් ගත්තට මේක පාඩු නෑ කියලා හිතන ගානට Photoshop එක අපිට සෑහෙන useful වෙලා තියෙනවා. ඉතින් මගේ 2025 අවුරුද්දේ මම impress වෙච්ච සහ මගේ වැඩ ගොඩක් fast වෙච්ච personally මගේ YouTube වලට අවශ්‍ය කරන thumbnail පවා මම Photoshop එක ඇතුලේ nano banana එකට කියලා create කරගන්න අවස්ථා දැන් ඕන තරම් තියෙනවා. ඉතින් ඒක නිසා මේ 2025 අවුරුද්දේ මගේ favorite tech segment එක තමයි මේ Photoshop වලට අලුතෙන් implement වෙච්ච nano banana AI model එක. 2025 මං ආසම ටෙක්නොලොජි එක ඇත්තටම ටිකක් සරල දෙයක්. මේක ටෙක් ඩිවයිස් එකක්. මම ආසම ටෙක් ඩිවයිස් එක තමයි 2025 Nikon ZR එක. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට මට ලොකු ආසාවක් තිබුණා කවදා හරි RED සිනමා කැමරාවක් ගන්න. MKBHD මේවා පාවිච්චි කරන එකත් ඒකට එක හේතුවක්. හැබැයි ඉතින් මේ RED සිනමා කැමරා සෑහෙන මිල අධිකයි. ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට ඇත්තට මේවා afford කරන්න බෑ. හැබැයි Nikon සමාගම RED සමාගම මිලදී ගත්තට පස්සේ ගොඩක් අය මේ Nikon ZR වගේ ප්‍රොඩක්ට් එකක් එක්ස්පෙක්ට් කරා. ඉතින් මට ඇත්තටම සතුටුයි මේ Nikon ZR එක RED කැමරාස් වල තියෙන සමහර qualities එක්කලම රිලීස් වෙන එක ගැන අඩු ගානේ අපි වගේ සමහර මිනිසුන්ට RED කැමරාස් වල තියෙන සමහර දේවල් try කරලවත් බලන්න පුළුවන් නිසා 2025 මගේ ෆේවරිට්ම එහෙමත් නැත්නම් ගෙවන ගානට හොඳම වැලියු එකක් දෙන ගැජට් එක විදිහට ටෙක් ඩිවයිස් එක විදිහට මම තෝරගන්නේ iPhone 17 එක. ඉතින් iPhone user කෙනෙක් නොවුනත් iPhone එක පොඩ්ඩක් ටෙස්ට් කරලා ඒ ecosystem එකට විශේෂයෙන්ම iOS එකට හැඩ ගැහෙන්න ටිකක් අමාරු නිසා මගේ වැඩත් එක්ක මම Android camp එකේ හිටියට iPhone ගැන දිගින් දිගට මම වීඩියෝස් කරලා තියෙනවා. මෙතනදී මම කියපු දෙයක් තමයි සාමාන්‍යයෙන් iPhone base version එකට ආපුවම Apple සමාගම හැමදාම කරේ අඩු කුලේ වගේ ටිකක් පරණ ගිය අවුරුද්දේ chip එක මේ අවුරුද්දට දාලා අලුත් number එකක් විතරක් එක්ක users ලට මේ budget range එකේ ෆෝන් එක දීපු එක. කොහොම වෙතත් iPhone 16 එකකින් මේක වෙනස් වුණා. ඒ කියන්නේ ඒ පරම්පරාවේ ෆෝන් හැම එකකටම එකම version number එක තියෙන chip එකක් හම්බුණා. ඒ කියන්නේ වට hardware පැත්තෙන් SoC level එකේ ඉඳලා අලුත්ම දේවල් හම්බ වෙනවා කලින් සරවල් වලට වඩා. ඒ වගේම 2025 රිලීස් කරපු iPhone 17 එකේ
අපිට අවශ්‍ය කරන high end iPhone එකක් ගද්දී මේක බේස් වර්ෂන් එකද එහෙමත් නැත්නම් Pro Max ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. මොකද Android එකක් එක්ක බැලුවම මේකට ප්‍රීමියම් එකක් users ලා pay කරනවා. ඉතින් 2025ට 120 Hz refresh rate එකක් ඒ වගේම A19 chip එක hardware level එකෙන් මේ හැම දෙයක් එක්කම Apple සමාගම හොඳම iPhone එක එතෙක් මෙතෙක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ඉතින් මේක මම හිතුවා වගේ මේ වගේම launch video එකදී මම කිව්වා වගේ iPhone 17 එක hit එකක් වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් කෙසේ වෙතත් Apple සමාගම කරපු යම් දේවල් නිසා තෝරගත්ත material නිසා දෝෂාරෝපණයට මුළු line එකම ලක් වෙනවා. කොහොම වෙතත් 2026 Apple සමාගමේ අලුත්ම products වෙනස්ම product එන අවුරුද්දක් බවටත් පත් වෙන්න පුළුවන්. සියලුදාම සාදරයෙන් පිළිගන්නවා කෝසලගේ YouTube channel එකට. මම ප්‍රනීත් ඔගොල්ලෝ මාව දන්නේ හෙක්ස් කෝඩ් විදිහට. මම කතා කරන්න යන දැන් 2025 මගේ ඔපිනියන් එක හැටියට තියෙන තිබුණු හොඳම ටෙක් රිලීසස් සහ software අප්ඩේට්ස් ගැන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම Flutter ලොකු ෆෑන් කෙනෙක් කියලා. ඉතින් ඒගොල්ලෝන්ගේ තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි iOS සහ Material. කියන්නේ iOS වල තිබ්බ මොන හරි UI අප්ඩේට් එකක් වුණොත් ඉතින් Android ලගේ Material අප්ඩේට් එකක් ආවොත් ඉතින් මුළු ෆ්‍රේම්වර්ක් එකම බ්‍රේක් වෙනවා. ඒකට හේතුව Flutter වැඩ කරන හැටි ඔන්න මගේ channel එක බලන්න. පික්සල් එකෙන් පික්සල් එක අඳින එක තමයි කරන්නේ. එතකොට ෆ්‍රේම්වර්ක් එකත් එක්ක UI components bind වෙලා තිබ්බ නිසා ලොකු ප්‍රශ්නයක් වුණා ඒගොල්ලන්ට ෆ්‍රේම්වර්ක් එක අප්ඩේට් කරන්න. නමුත් මේ 2025 ඒගොල්ලෝ announce කරා 2026 දී ඒගොල්ලෝ මෙන්න මේ UI widgets ටික එහෙම නැත්නම් අපේ අර කතා කරන UI elements ටික core framework එකෙන් අයින් කරනවා කියලා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. මේකේ සම්පූර්ණයෙන්ම විස්තරය තියෙනවා. පොඩ්ඩක් search කරලා බලන්න මෙන්න මේ strengthening Flutter core widgets කියන එක. මෙන්න මෙහෙම design document එකකුත් තියෙනවා. පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න. ඊළඟට මම කැමතිම තව ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ Stitch කියලා කියන්නේ. Stitch කියලා කියන්නේ Google ලගේ තියෙන UI generate කරන පාවිච්චි කරන tool එකක්. ඉතින් මම මේක මගේ public profile එකේ share කරා. හැබැයි මම දැකපු විදිහට දැනට free පාවිච්චි කරන්න පුළුවන් ඉතාම හොඳ UI generation tool එකක් තමයි මෙන්න මේ Stitch කියලා කියන්නේ. මගේ පොඩි වැඩවලට මම මේක පාවිච්චි කරනවා. මට පේනවා මේ පැත්තේ පොඩි chat එකක් ගෙලිවලා මට UI ටික refine කරගන්න පුළුවන්. මොකද මගේ full job එක UI developer කෙනෙක් නෙමෙයි. මගේ profession එක software engineering. ඒ නිසා මට UI හදන්න එච්චර ලොකු තේරුමක් නැහැ. නමුත් දල අදහසක් ගන්න starting point එකක් විදිහට මෙන්න මේ Stitch කියන tool එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට UI ටික generate කරගන්න. හැබැයි ඔය කියව එකක්වත් නෙමෙයි මගේ 2025 කැමතිම tech release එක. මම 2025 මම හිතන විදිහට හොඳම tech release එක තමයි මෙන්න මේක. මේකට කියනවා Amazfit Helio Strap කියලා. Amazfit කියලා කියන්නේ fitness trackers හදන කම්පැනි එකක්. මේක Chinese brand එකක් වුණාට ඒගොල්ලන්ගේ devices සෑහෙන හොඳයි. fun fact මම පාවිච්චි කරපු පළවෙනි smart watch එකත් Amazfit ලගේ තියෙන Pace කියන දැන් ඒක discontinued. ඒක තමයි මම පාවිච්චි කරපු පළවෙනි smart watch එක. ඉතින් ඒගොල්ලෝ ගොඩක් ප්‍රසිද්ධයි. ටිකක් හොඳ accurate measurement ගන්න පුළුවන් active trackers හදන එක. ඉතින් Amazfit Helio Strap එකේ තියෙන වාසිය මේ මොකද්ද? මේකට කියනවා screenless active trackers කියලා. ඔයගොල්ලන්ට පේනවා මේකේ screen එකක් නැහැ. මේක distraction එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයා active trackers track කරනවා නම් මේකේ මුකුත් screen එකක් නැතුව ඔයාට active track කරගන්න පුළුවන්. මම සාමාන්‍ය Apple Watch එකකුත් පාවිච්චි කරනවා මගේ එදිනදා වැඩ කටයුතු ලේසි කරගන්න. මේක පාවිච්චි කරන්නේ මගේ active track කරන්න විතරයි. ඒක sleep tracking වලට walking exercises මේ ඔක්කොම track කරන්න පුළුවන්. මේක screenless device එකක් නිසා මේකේ distractions වලට වැඩි හම්බ වෙන්නේ නැහැ. මේකේ app එකක් වෙනම තියෙනවා. මේකේ ඔයාට පොඩි තව මුදලක් ගෙවලා පොඩි subscription එකක් ගන්නත් පුළුවන්. නමුත් ඇයි මම මේක හිතන්නේ හොඳම tech release එක විදිහට. මේකේ කම්පියුටර් තමයි මෙන්න මේ Whoop කියන device එක. මේක තියෙන මේ 5.0 එක මේ තියෙන්නේ ඒකේ පරණ device එකම එක වගේ ලොකු වෙනසක් නැහැ. ඒක තමයි. මොකද්ද මේකේ තියෙන වෙනස? මේ Whoop එක කියලා කියන්නේ මේකට subscription එකක් ගෙවන්න ඕනේ. මාස අවුරුද්දකට යුරෝ 200ක් හෝ 300 ගානක එක tiers තියෙනවා. ඒ වගේ subscription එකක් ගෙවන්න ඕනේ. ඔයාට ඒ app එක පාවිච්චි කරනවා. device එකට අමතරව අවුරුද්දකට යම් මුදලක් ඔයා ගෙවන්න ඕනේ මේක active track කරන්න. නමුත් Amazfit එකේ තියෙන වාසිය තියෙන්නේ ඒකට one time payment එකක් විතරයි ගෙවන්න ඕනේ. ඩොලර් 99ක්, යුරෝ 99ක් වගේ ප්‍රමාණයක් තමයි ඔයා ගෙවන්න ඕනේ. රුපියල් 35000ක් වගේ ප්‍රමාණයක් ඔයා එකපාරක් ගෙවුවට පස්සේ ඔයා device එක ජීවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් Whoop එකක් වගේ ගත්තොත් ඔයාට ඒක අවුරුද්දකට subscription එක ගන්න renew කරගෙන යන්න ඕනේ. ඉතින් අවුරුද්දකට ඩොලර් 300ක් කියලා කියන්නේ ඔක්කොම features ගන්න ලොකු ප්‍රමාණයක්. මම අර කිව්ව Amazfit ලගේ තියෙන subscription එකට ඇත්තටම ගෙවන්න ඕනේ මම මුලින්ම ගෙවුවේ ඩොලර් 20 ගාණක් අවුරුද්දකට යුරෝ හෝ ඩොලර්ස් 60 ගාණක් තමයි ගෙවන්න ඕනේ. මම මේ advanced features පාවිච්චි කරනවා නම්. නමුත් Whoop එක subscription එක නැතුව පාවිච්චි කරන්නම බෑ. නමුත් ඇයි මම හිතන්නේ මෙන්න මේ Amazfit Helio Strap එක මෙන්න මම මෙතන බඳන් ඉන්න Amazfit Helio Strap එක හොඳම ටෙක්නොලොජි එක කියලා. මේකට තව කම්පියුටර්ස්ලා ආවා Polar ලගේ Polar Ring කියලා හෙව්වොත් ආවා. Polar Loop කියලා එකක්. ප්‍රශ්නේ තියෙන්නේ මේ මෙච්චර කාලෙ මෙන්න මේ Helio Strap එක එන්න කලින්
මේස් ෆිට්ල තමයි මෙන්න මේ ස්ක්‍රීන්ලස් ඇක්ටව ට්‍රකස් කියන ඩොමේන් එක ඩොමිනේට් කරන් හිටිය ඒක ක්‍රිස්ටියන් රොනාල්ඩෝල වගේ ගොඩක් ප්‍රසිද්ධ කට්ටියත් ඒක මාර්කටිං වලට සම්බන්ධ වුණා. නමුත් මේස් ෆිට් ඉතා අඩු මුදලකට ඒකට ගොඩක් ඇකියුරේට් වෙන ලෙවල් එකටම වගේ ෆීචර්ස් දෙන නිසා වූප්ලට ලොකු චැලෙන්ජ් එකක් වෙනවා ඒගලන්ට ඉනවේට කරන්න අලුතෙන් ෆීචර්ස් අප් එකට දාන්න. මොකද මෙම්බර්ස් ලා බලාගෙන ඒගොල්ලෝ සබ්ස්ක්‍රිප්ෂන් එක ගන්න මෙම්බර්ස් ලා අවුරුද්ද ගානේ $200 300ක් ගෙවනකොට ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා මට සාමාන්‍ය ෆිට්නස් ට්‍රැකර් එකක්වත් heart rate monitor එකක්වත් sleep tracker එකක්වත් නැහැ. තව ගොඩක් ෆීචර්ස් ඕනි කියලා. ඒක නිසා තමයි ඒගොල්ලන්ගේ ගේම් එක ඒගොල්ලෝ අප් කරලා ඉවරලා අලුතෙන් ෆීචර්ස් ඇඩ් කරේ. උදාහරණයක් විදිහට ඔයාට බොඩි ඒජ් එක මේගොල්ලෝ මෙෂර් කරනවා. ඊට පස්සේ ඔයාගේ ස්ට්‍රේන් එක, ඔයාගේ දැනට කොච්චර ස්ට්‍රෙස් එකක් තියෙනවද මේ ගොඩක් ෆීචර්ස්. ඒ විතරක් නෙමෙයි AI ඇසිස්ටන්ට් කෙනෙක් පවා ඒගොල්ලෝ අලුතෙන් ඉන්ටිග්‍රේට් කරා. ඔයාගේ මොනවා හරි ලෙඩ තියෙනවා නම්, ඔයාගේ මොනවා හරි බ්ලඩ් රිපෝට්ස් ඒවා අප්ලෝඩ් කරන්න පුළුවන්. මේවා ගැන විස්තරවත් එයත් එක්ක කතා කරන්න පුළුවන්. AI ඇසිස්ටන්ට් එක්ක මේවා ගොඩක් ෆීචර්ස් ඒගොල්ලෝ ඇඩ් කරා. මෙන්න මේ වගේ කම්පිටිටර්ස් ලා රිලීස් වෙච්ච ගමන් මම හිතන්නේ අන්න ඒක නිසා තමයි Amazfit Helios Strap එක හොඳම මම හිතන විදිහට රිලීස් එක වෙන්නේ. එයා හොඳ නිසා විතරක් නෙමෙයි, නමුත් ඒ කම්පැනි එක ඉම්ප්‍රූව් කරා අනිත් කම්පැනිස් වලට අඩු මුදලකට අර ගානටම වගේ ඇකියුරේට් වෙන ඩේටා මෙෂර් කරන්න පුළුවන් ඩිවයිස් එකක් රිලීස් කරන්න පුළුවන් කියලා. ඔන්න ඕක නිසා තමයි මම හිතන්නේ මගේ ඔපිනියන් එකට Amazfit Helios Strap කියන්නේ 2025 රිලීස් වෙච්ච හොඳම ඒ වගේම most controversial significant රිලීස් එකක් කියලා. 2025 අවුරුද්දේ ෆේවරිට් සයන්ස් ඇන්ඩ් ටෙක් රිලීස් එක ගත්තොත් මම සයන්ස් පැත්තෙන් කතා කරන්නම්. රිලීස් එකකට වඩා ඒක ඩිස්කවරි එකක්. ඒක තමයි 3i Atlas. 3i Atlas මුලින්ම හොයාගන්නේ ජුලි මාසේ. එතකොට සෞරග්‍රහ මණ්ඩලයේ නැමැති planetary plane එක කියලා කියන්නේ පොඩි ටිකක් ඒක හරියටම ෆ්ලැට් ඩිස්ක් එකක් නෙමෙයි. නමුත් සියලුම ග්‍රහලෝක සහ සූර්යයා වටාවේ ගමන් කිරීමේදී ඒවා යම්කිසි විදිහකට යම්කිසි තලයක් මත තමයි ගමන් කරන්නේ. නමුත් ඒක තලයකුත් නෙමෙයි. මොකද සූර්යයා අපිවත් ඇදගෙන මේ මන්දාකිනිය වටේ ගමන් කරනවා. නමුත් මේක දල වශයෙන් අපිට එහෙම කියන්න පුළුවන්. අන්නේ planetary plane එකට ඉතාම ආසන්නයෙන් හැබැයි අන්තර්තාරීය කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ හැදිච්ච ධූමකේතුවක් නෙමෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ හැදිලා planets හැදිලා ඉතුරු වෙච්ච ඇස්ටරොයිඩ් එකක්. එහෙම නැත්නම් ඌට්වලා පටලේ තියෙන එකක් කුයිපර් බෙල්ට් එකේ. මේ කිසිම තරකින් ඉන්න ධූමකේතුවක් විදිහට නෙමෙයි. මේක අන්තර්තාරීය ඉන්ටර්ස්ටෙලර්. ඒ කියන්නේ වෙනත් තාරකා සිස්ටම් එකකින්, වෙනත් තාරකා මණ්ඩලයකින්. අපේ මන්දාකිනිය වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ගොඩක් රට අපේ මන්දාකිනිය වෙන්න පුළුවන් ඇති. ඈත තියෙන තරු සිස්ටම් එකකින් ආපු යම්කිසි වස්තුවක්. මේක අවුරුදු බිලියන ගණනක්. ඒ කියන්නේ පෘථිවිය ඇති වෙන්නත් පෙර සිට කියලා තමයි කියන්නේ. අවුරුදු බිලියන 6ක් 7ක් කියලා සමහර මත තියෙනවා. එතකොට පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලය ඇති වෙන්නත් පෙර ඇති වූ වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලය දෙසට ඇවිල්ලා අපේ සූර්යයා ළඟින්ම හැරිලා ගිහින් බ්‍රහස්පති හරහා ඒ පැත්තට ගිහිල්ලා අපිට නොපෙනී යනවා. ඉතින් මේ සොයා ගැනීම හරිම වැදගත්. මොකද මේක තමයි තුන්වෙනි අන්තර්තාරීය වස්තුව අපි හොයාගත්ත. මීට කලින් ඕන තරම් ඇවිල්ලා ඇති. එකපදේ අපිට තාක්ෂණය තිබුණ නැහැ කියනවා ඒවා හොයාගන්න. නමුත් දැන් අපිට තාක්ෂණය තියෙන නිසා මේ වගේ වස්තුන් අපිට නිතරම දකින්න ලැබෙනවා. එකම දේ අපි අර සාමාන්‍ය ධූමකේතුවක තිබ්බ ලක්ෂණ වලට වඩා හාත්පසින් වෙනස් අලුත්ම මානයකට අපිව විවෘත කරපු අපේ ධූමකේතු පිළිබඳ තියෙන දැනුම මීට වඩා වෙනස් විය යුතුයි, මීට වඩා පුළුල් විය යුතුයි කියන පණිවිඩය මුළු සයන්ටිෆික් කමියුනිටි එකටම දුන්න වස්තුවක් තමයි මේ 3i Atlas. අන්න ඒකයි මේ 3i Atlas වල වැදගත්කම. ඒ වගේම ඒ අමුතු ස්වභාවය නිසාම ඒකේ ගොඩාක් මම කිව්වාගේ ඒකේ වෙනත් ආකාරයේ හැසිරීම් අපිට දකින්න ලැබුණා. සාමාන්‍යයෙන් ධූමකේතුවක වල්ගය සූර්යයාගෙන් එළියට තියෙන, නමුත් මේකේ වල්ගයේ යම් කොටසක් සූර්යයාගේ දෙසට දිස්සුණා. ඒ වගේම ගොඩාක් ජෙට්ස්, ඒ කියන්නේ යම් කිසි විදිහක රසායනික සූර්යයාගේ උෂ්ණත්වය මත ඒ විකිරණ වලට යම් කිසි විදිහකට යම් තැන් වලින් රසායනිකව ප්‍රතික්‍රියාවක් සිද්ධ කළා. එක විහිදුම් නිකුත් වුණා. ඉතින් ඒවට විවිධ කෙමිකල් රියැක්ෂන්ස් තියෙනවා. ඊට පස්සේ මේකේ කලර්ස් ගොඩක් වෙනස් වෙන්න ගත්තා. වේගය හිටපු නැති විදිහේ යම් වෙනස්කම් වලට භාජනය වුණා. ඉතින් වේගය භාජනය වෙන්න නම් එක්කෝ එකට මොකක් හරි ප්‍රතිවිරුද්ධ දිශාවට හෝ වෙනත් දිශාවකට බලයක් යොදු වෙන්න ඕන. අර ජෙට් එකකින් අර විහිදුම් ධාරාවකින් ඒ බලය වෙනත් පැත්තකට එක තල්ලු කරා වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ෆිසික්ස්. නමුත් මේක තියෙන අර ඇබ්නෝමල් ගතිය හින්දා මේක සාමාන්‍යයෙන් අපි මෙතෙක් කල දැකලා තිබ්බ ධූමකේතු වල නොතිබ්බ ලක්ෂණයක් නිසා ගොඩක් කටි මේක ඒලියන් ෂිප් එකක් විය හැකි යයි මත ප්‍රකාශ කරා. මේ ලෝකේ ඉන්න මේජර් සයන්ටිස්ට්ලා පවා ඒ පොසිබිලිටි එකට, ඒ අවස්ථාවටත් 101ක් හෝ ප්‍රොබබිලිටි එකක් අවස්ථාවක් දෙන්න. මෙහෙම මෙයක් වෙන්නත් පුළුවන් මේක කියලා. සහයක තිබ්බ සංඝටක නිකල් අයන් වල තියෙන අනුපාතය වගේ දේවල් සාමාන්‍යයෙන් අපි දන්න ආටිෆිෂල් ඔබ්ජෙක්ට් එකක තියෙන දේට සමානයි ස්වභාවිකව පවතින නිකල් සහ අයන් ඒ අනුපාතයට වඩා.
ඉතින් මේ වගේ ගොඩාක් දේවල් මම හිතන්නේ ඇනෝමලිස් 12ක් විතර මේකේ දකින්න ලැබුණා. ඉතින් ඔය ඔක්කොම ඇනෝමලිස් එක්ක අර සෞරග්‍රහ මණ්ඩලයට මේක ආපු ගමන් මාර්ගයේ මේ සියලුම දේ ඒක ආවෙත් අර වව් සිග්නල් එක කියන පැත්තේ ඉඳන් 70 ගණන් වල වව් සිග්නල් එක ගැන හොයලා බලන්න. ඉතින් මේ සියලුම දේ එකතු කරාම කන්ස්පිරසි තියරිස් වලට නම් මේක සෑහෙන හොඳ කාලයක් වුණා. මොකද මේ ඔස්සේ අපිට විවිධ අර්ථකථන ඒකට දෙන්න පුළුවන් වුණා. ඒ කන්ස්පිරසි තියරිස් වැඩි වෙන්න තව හේතුවක් තමයි NASA ආයතනය වැනි ලෝකයේ ප්‍රධාන අභ්‍යවකාශ ඒජන්සිස් අනිකුත් රටවලත් ඇතුළුව මේ සම්බන්ධයෙන් දක්වපු දැඩි නිහඬියාව. අවසානයේදී මෙච්චර කලාතුරකින් සිදුවෙන සිදුවීමක් ඇවිල්ලත් අපිට ස්පේස් ක්‍රාෆ්ට් එකක් තිබෙන්නේ නැහැ හරියට මේකේ ෆොටෝ එකක් ගන්න හරියට ළඟට යන්න. ඒ වගේම ගොඩක් ආමේචර් ඇස්ට්‍රොනොමර්ස්ලා තමයි මේ සම්බන්ධයෙන් රිසර්ච් කරේ. ඒ වගේම 3i ඇට්ලස් පෘථිවියට ආපු ළඟම අවස්ථාවේදී ඔන්න යම් යම් ප්‍රධාන පෙළේ ඔබ්සර්වේටරිස් මේ පිළිබඳව අධ්‍යයනය කරන්න ගත්තා. හැබැයි ගොඩාක් කාලයක් ඒ පිළිබඳව දත්ත රහසිගතව තියාගත්තා. අන්න ඒකත් බලපෑවා මේ කන්ස්පිරසි තියරිස් වැඩි වෙන්න. ඒ වගේම ඇත්තටම ඒගොල්ලොත් විශ්වාස කරා මේක අපි හිතන විදිහ දෙයක් නොවෙන්න ඉඩ තියෙනවා කියලා. නමුත් සයින්ටිෆිකලි අපි ගත්තොත් මේක අමුතු ධූමකේතුවක් කියන එක තමයි කියන්න වෙන්නේ. ඒ අමුතු ස්වභාවය නිසාම මම කලින් කිව්වා වගේ අපිට ධූමකේතු ගැන අලුත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි දන්නේ බොහොම ටිකයි. අපි නොදන්න දේවල් විශ්වයේ වැඩි කියන එක අපිට නැවත මතක් කරලා දුන්න හොඳ උදාහරණයක් තමයි 3i ඇට්ලස්. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් මේ පාරත් කෝසල ජයසේකර මට ඉන්වයිට් කරා එයාගේ හැම අවුරුද්දකම ටෙක්නොලොජි පැත්තේ ඉන්න ඉංජිනේර්ස්ලා එකතු කරගෙන කරන මේ වැඩේ ෆේවරිට්ම ටූල් එක ෂෙයා කරන්න කියලා. ඉතින් මුලින්ම කෝසල ජයසේකරට ස්තුතිවන්ත වෙනවා මේකට මට මේ අවුරුද්දෙත් ඉන්වයිට් කිරීම සම්බන්ධව. ඉතින් 2025 අවුරුද්දේදී ගොඩක් tools and technologies එක්ක වැඩ කරපු කෙනෙක් මම DevOps and Cloud field එකේ DevOps and Cloud Associate Solutions Architect කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක් නිසා ලංකාවෙන් එළිය කම්පැනි එකකට. ඉතින් ගොඩක් tools and technologies තියෙනවා. එහෙම අර favorite කිව්වම share කරගන්න කැමති වෙයි. නමුත් මම especially මේකට එක tool එකක් විතරයි අපිට මේ කතා කරන්න පුළුවන් නිසා මම එකක් තෝරගත්තා. but මම tool එකට යන්න කලින් මුලින්ම DevOps and Cloud පැත්තට එන්න අපේ කට්ටිය වෙන්න පුළුවන් ඉන්න professionalsලා වෙන්න පුළුවන් මේ industry එකේ. මගේ experience එකෙන් දැන් අවුරුදු 10ක පමණ experience එක තුල මම ලගාගත්ත දෙයක් තමයි මේ tool එක ගැන කියන්න කලින් පොඩි background එකක් දෙන්නේ. මේ DevOps and මේ DevOps culture එක ඇතුළේ මේ mindset එක ඇතුළේ මේ DevOps කියන practices එක වැඩ කරද්දී ගොඩාක් එන problems ඇවිල්ලා technical problems කියන ඒවා තියෙනවා. ඒවා solve කරගන්න පුළුවන් ඇත්ත. නමුත් ඊට වඩා වැඩි ගොඩක් අමාරු වෙන problems එන්නේ මේ organizational level problems කියන එක තමයි මම මගේ experience එකෙන් දැකපු. right? technical problems පැත්තක තියෙනවා. ඒවා කරගන්න පුළුවන්. නමුත් organizational level problems වැඩි වෙනවා. right? එතකොට ඒකට ගොඩාක් ඒකෙන් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ, දේවල් ඩිලේ වෙන්නේ, සමහරවිට බ්ලේමින් කල්චර් එක ගොඩ නැගින්නේ ඒකත් එක්ක ඒවයි කතන්දර ගොඩාක් තියෙනවා. right? ඉතින් ඒකත් එක්ක මම ගොඩක් වැඩ කරපු මම දැනගත්ත මම කැමති වුණ ටූල් එකක් තමයි 2025 වල Backstage කියලා කියන්නේ. right? මම හිතනවා ගොඩක් අය දන්නවත් ඇති මේ වෙද්දි Backstage කියන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් Backstage කියන එක ඇවිල්ලා අපි ඔය හැමෝම කියන්නේ අර මේක ඇවිල්ලා මේ IDP එකක්. ඒ කියන්නේ Internal Developer Platform එකක්. අත්තනම් Backstage කියලා කියන්නේ. right? මේ වගේ tools ගොඩක් තියෙනවා. ඉතින් Backstage මම specifically වැඩ කරපු tool එකක් නිසා තමයි මම මේක name කරන්නේ මගේ favorite tool එක විදිහට. මේකේ ගොඩක් problems අර මම කිව්ව DevOps culture එකක් අතර වැඩ කරලා තියෙන organizational problems ගොඩක් solve කරනවා. අංක එක තමයි කෙනෙක් ඉන්නවා නම් මේ DevOps and Cloud field එකේ දැනගන්න ඕන මූලිකව දෙයක් තමයි මේ Backstage වගේ IDPs ගත්තම අංක එකට solve කරන්නේ මේ ownership problem එක. ඒ කියන්නේ ownership problem එක මේ DevOps culture එකක් අතර වැඩ කරද්දී ඒ වගේම සාමාන්‍ය software SDLC එක ඇතුලේ වැඩ කරද්දී මේ ownership එක කියන එක හරි වැදගත්. ownership එක කියන එක හරි අමාරුයි ගොඩනගන්න. ගොඩාක් වෙලාවට එක කට්ටියක් එකක වැඩ කරනවා, සමහර අය කට්ටියක් PRs මොනවා හරි ඕන් කරනවා වෙන්න පුළුවන්, ඩෙවලොප්මන්ට් තව කට්ටිය CI/CD පැත්ත බලනවා වෙන්න පුළුවන්, තව කට්ටිය ඩිප්ලොයිමන්ට්ස් මැනේජ් කරනවා වෙන්න පුළුවන්, තව කට්ටිය Kubernetes clusters ඕන. නමුත් මේවා එක තැනක නැහැ අපිට බලාගන්න. මේවා තැන් තැන් වල තියෙන්නේ හොයන්න ඕනේ අර ඕනර්ෂිප් එක යමක් වුණාම ඇතුලේ එකපාරට මේක අයිඩෙන්ටිෆයි කරන්න බැරි කවුද මේක ඕන කාටද අපි කතා කරන්න ඕනේ. ඉතින් ඕක Backstage හරි ලස්සන solve කරලා දෙනවා. ඉතින් මම ඒකට හරි කැමතියි. ඒක problem එකක් මේ Backstage solve කරන්න. ඉතින් එයාගේ තියෙන මේ හැම වෙලේම එයාගේ platform එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් කවුද මේක ඕන් කරන්නේ, කාටද මම කතා කරන්න ඕනේ. අන්න ඒ කියන කරුණු කාරණා ටික හරි ලස්සනට මේ Backstage කරලා solve කරනවා. next ප්‍රධානම problem එක තව දෙවෙනි problem එක තමයි මෙයා solve කරනවා. දැන් සාමාන්‍යයෙන් firms ඇතුලේ company එකක් ගත්තාම මේකේ තියෙන මේ knowledge එක scatter වෙලා තියෙන. knowledge එක scatter වෙලා තියෙන කියන්නේ මේකේ සමහර වෙලාවට දැන් කට්ටියක් CI/CD වල වැඩ කරන මේවා කතන්දර ටික තියෙනවා. ඊට පස්සේ deployment දුවන විදිය තියෙනවා. ඊට පස්සේ ඒවට use වෙන technologies tools ගැන කතන්දර ටික. ඊට පස්සේ මේකේ developers development කරන PRs manage වෙන විදිය. ඔය වගේ ඕවා හැමතැනම තැන් සමහර ඒවා තියෙන්න පුළුවන් දැන් GitHub repos වල repositories ටික. Notion වල තියෙන්න පුළුවන් මොනවා හරි documentation එක, right? ඔය විදියට තැන් වල තියෙන. දැන් ඕක ඇවිල්ලා හරි අමාරුයි මේ firm එකක් ඇතුලේ work කරද්දී දන්නවා වැඩ කරන කට්ටිය හරි අමාරුයි මේවා හොයාගන්න.
කරගන්න. එතකොට ස්කැටර් වෙලා තියෙන තැන් තැන්. අන්න මේ බෑක් ස්ටේජ් වල තියෙනවා මේ ප්‍රධාන වශයෙන්ම මේ කැටලොග්ස් තියෙනවා. මේකෙන්ද කැටලොග්ස් තියෙනවා. මේ කැටලොග්ස් තියෙන නිසා හරි පහසුයි බෑක් ස්ටේජ් වගේ IDP එකක් එක්ක වැඩ කරද්දි මේවා ටක් ගාලා මේ කැටලොග් එකක් තියෙන අපි සාමාන්‍යයෙන් ওই කැටලොග්ස් කියලා පාවිච්චි කරන දේවල් ගිහිල්ලා මේකේ මෙනු එකක් කරා සර්ච් කරන්න අපි කැටලොග්ස් වල ඒ වගේම කතන්දරයක් තමයි ඔයාලට ඉක්මනට මේ නොලෙජ් එක එක තැනකින් සෙන්ට්‍රල් තැනකින් සියල්ල ඇක්සස් කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳ ලස්සන කැටලොග් එකක් හම්බ වෙනවා. රයිට්. ඒක ප්‍රධානම එකක් මේ බෑක් ස්ටේජ් වගේ IDPs වල තියෙන. ඒක දෙවෙනි ප්‍රොබ්ලම්. අනිත් තුන්වෙනි එක තමයි අනිත් එක තමයි සාමාන්‍ය DevOps කෙනෙක් විදිහට මම දන්න කාරණා තමයි අවුරුදු 10ක් පුරාට මේ වැඩ කරගෙන යන නිසා software engineer and DevOps පැත්තේ දෙකෙන් මම වැඩ කරමු නිසා ගොඩාක් වෙලාවට DevOps culture එකට තමයි හැම වෙලේම හැම දෙයක්ම point වෙන්නේ DevOps engineers ලා පැත්තට. right. ඒ කියන්නේ මේ PR එක කවුද මේවා කරන්නේ. right. මේකේ ඇයි මේක down වෙලා තියෙන්නේ. මේ cluster එකේ මේක මොකද restart වෙන්නේ. ඔය වගේ කතන්දර ගොඩාක් DevOps ලාට එනවා. සහ සමහර දේවල් වලට එද්දි and even අහනවා මේ environment එක මට දා ගන්න ඕනේ මේක මට හදලා දෙන්න. ඔය වගේ කතන්දර මේ pipeline එක වැඩ කරන්න මේක මට මේවා කරන්න. එහෙනම් Jenkins pipeline එක මේ project එකට මට මේවා කරන්න ඕනේ. මේක initiate කර ගන්න ඕනේ. ඔය වගේ ගොඩාක් DevOps ලාට point වෙද්දී සමහරලාට ඕවා repetitive task ඔය විදිහට කරන්න ගියාම ඒක හරි අමාරුයි. ඊට වැඩිය meaningful works DevOps වලට කරන්න තියෙනවා. right. ඉතින් decision making පැත්තේ මේ හොඳ කොහොමද මේ fast delivery එකක් අපි කරන්නේ? කොහොමද cost effective විදිහට මේක කරන්නේ කියලා. ඉතින් නමුත් අර වගේ repetitive tasks අපම හරි අමාරු නිසා ප්‍රධානම කාරණා තමයි මේ backstage වගේ tools වලින් කරලා දෙනවා. self service catalog එකක් දෙනවා. self service catalog එක through පුළුවන් developers ලාට එයාලගේම environments initiate කරගන්න. හරි. ඒවට ඔක්කොම අවශ්‍ය කරන templates අපිට හදලා කරලා ඔක්කොම කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ environments එහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ CI/CD pipelines අවශ්‍ය විදිහට configure කරන්න templates ඔක්කොම දීලා තියෙනවා. මේවා ඔක්කොම security back කරලා ඔක්කොම කරලා තියෙනවා. ඉතින් ඕකත් හරි වටිනවා self service catalog එකක් තියෙන එක. මේකෙන් හරි ලොකු විදිහට මේ efficient කරනවා මේ firm එකක් ඇතුලේ වැඩ කටයුතු ටික. හරි. ඒතකොට DevOps ලාට point කර delay වෙවි ඉන්න ඕනේ. හරි ඉක්මනට වැටි කරගන්නවා. ඉතින් ඔය මම තුනක් විතරයි කිව්වේ. මේක වැඩි දික් කරන්න ඕනේ නැහැ. මම backstage කියන ඕගොල්ලන්ට හොයන්න බලන්න කියලා ආරාධනා කරනවා. හරි වටින tool එකක්. firms වලට හරි වැදගත් tool එකක්. ඉතින් පොඩක් බලන්න backstage කියන මගේ favorite 2025 tool එක වෙන්නේ එතකොට මේ කරුණු නිසා backstage. සුබ දවසක් හැමෝටම. මගේ නම KD ජයකොඩි. ඉතින් මේ අවුරුද්දේ මම කැමතිම ටෙක් එක මොකද්ද? හරිද? ගොඩක් මම කතා කරන්නේ AI ගැන හින්දා. හරිද? ඉතින් ඕගොල්ලන්ට මම කියන්නේ නැහැ මගේ කැමතිම AI tool එක මොකද්ද කියන එක. හරි. ඉතින් මගේ කැමතිම AI tool එක තමයි Google ලා රිලීස් කරපු Gemini කියන එක. මේ Gemini කියන එක ඇයි කැමතිම වෙන්න හේතුව? ඇත්තටම මගේ ලිස්ට් එකේ ගත්තොත් ඒක හොඳමත් වෙනවා. හරිද? මොකද හේතුව තමයි Gemini 3 version එක රිලීස් වුණා. හරිද? Gemini 3 version එක රිලීස් වුණාට පස්සේ අපිට මේ විදිහේ images generate කරගන්න පුළුවන්. හරිද? ඒක images නිකන් generate කරගන්න නෙමෙයි. අර ඉංග්‍රීසියෙන් generate කරගන්න නෙමෙයි. කලින් තිබ්බ ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි සිංහලෙන් images ටික generate කරගන්න බැරි වෙච්ච එක. ඉතින් මේ වෙද්දී accuracy එක ගත්තොත් 99%ද 100ද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි Tamanට හරියට prompt එක දෙන්න පුළුවන් නම්. හරිද? මචන් ටෙක්නික් එක පාවිච්චි කළා හරි මොන ටෙක්නික් එකක් පාවිච්චි කළා හරිද ඕගලන්ට හරියට කියන්න පුළුවන් නම් ඔයාලගේ ඔළුවේ තියෙන දේ හරිද Geminiට අන්න එතකොට එයා ඔයාට අවශ්‍ය සිංහල ෆොටෝ එක හරි කමන්නේ ඕනම එකක් ජෙනරේට් කරලා දෙනවා. ඉතින් Gemini එකෙන් සිංහල ෆොටෝස් විතරක් ජෙනරේට් කරන එක නෙමෙයි තව ගොඩක් දේවල් හේතු වෙනවා මගේ කැමතිම ටූල් එක වෙන්න. ඉතින් තව දේවල් ගත්තොත් එහෙම Gemini එකට ඇවිල්ලා තියෙනවා latex feature එක. latex feature එක කියන්නේ මොකද්ද? හරි. මේක latex විතරක් නෙමෙයි HTML CSS JS වලින් ලිව්වත්. හරිද? latex වලින් කෝඩ් එක ලිව්වත් අවසානයේදී Gemini වල තියෙන tool එකක් Canvas කියලා. ඒ Canvas tool එකේ මේ latex කියන එක නිකන් වචනයක් පාවිච්චි කරලා බලන්න latex වලින් මට මේ document එක හදලා දෙන්න කියලා. අන්න latex rendering engine එක මේ Gemini ඇතුලේ තියෙනවා Canvas එක ඇතුලේ. ඉතින් Canvas tool එක select කරලා ඔන්න ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහේ document එකක් ක්ෂණික හදාගන්න. ඒක HTML CSS JS වලින් පවා මේ විදිහේ උකන් document එකක් හදාගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඕගොල්ලෝ නිකන් කිව්වොත් එම Canvas tool එක select කරලා මට PowerPoint presentation එකක් එහෙම නැත්නම් Google Slides presentation එකක් හදලා දෙන්න කියලා ඒකත් මෙහෙම කරද්දි ඕගොල්ලන්ට හදලා දෙනවා. ඉතින් බලන්න කොච්චර දේවල් වෙනස් වෙලාද මේ අවුරුද්දක් ඇතුළත. ඉතින් කොහොම වුණත් ඒ විතරක් නෙමෙයි තව ගොඩාරියක් දේවල් මේ Gemini එක ඇතුළේ තියෙනවා. වැඩියෙන් ඊළඟට ආසම ෆීචර් එකක් තමයි මේ tool එක තමයි ඇත්තටම deep search එක. ඉතින් අපි ගොඩක් වෙලාවට research එකක් deep search නෙමෙයි deep research. හරිද? ඉතින් අපි ගොඩක් වෙලාවට මොන හරි දෙයක් හොයන්න ඕනොත් ඉතින් Google එකේ හොයනවා ඊට පස්සේ පොත්පත් වල හොයනවා. හැබැයි මේ විදිහේ ඔයාගේ ඔළුවට එන ඕනම අදහසකට හරිද? ඔයාට සමහරවිට ඉස්කෝලේ ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්, කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔය ඕනම දෙයකට අවශ්‍ය දේ හරිද? මේ වෙද්දි ක්ෂණිකව හොයාගන්න හැකියාවක් තියෙනවා. හැබැයි හොඳටම සර්ච් කරලා ඒක අපි නෙමෙයි සර්ච් කරන්නේ කවුද Geminiම තමයි. ඉතින් deep research tool එක පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් full research එකක් කරගෙන සම්පූර්ණ full document එකක් ගන්න. ඒ document එක මාරම worth. හරි. ඒ විතරක් නෙමෙයි
ඒලවල් කරන ඕල්වල් කරන හරි ඒ වගේම ඉස්කෝලේ යන ඕනම කෙනෙක්ට මේ Gemini එකේ ඩීප් රිසර්ච් එක නම් මාරම වටිනවා. ඉතින් අවශ්‍ය පාඩම සම්පූර්ණයෙන්ම ගිහලා රිසර්ච් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රශ්නත් එක්ක හැම දෙයක්ම හදලා දෙනවා. ඉතින් මේ Gemini එකට මම කැමති වෙන්න මේ 2025 අවසානයේදී කැමති වෙන්න හේතු කිහිපයක් තමයි මම ඔය කිව්වේ. හරිද? හේතු ගොඩකින් කිහිපයක් විතරයි කිව්වේ. ඉතින් මම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරලා මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. good luck bye. Hi, this is Alpha from Review Master YouTube channel. 2025 ගොඩක් ටෙක් ප්‍රොඩක්ට් රිලීස් වුණා. හැබැයි ඒකෙන් එකක් මට සිලෙක්ට් කරන්න කිව්වොත් එහෙම මම සිලෙක්ට් කරන්නේ Ray-Ban Meta Glasses Generation 2 එක. කලින් ආපු generation එක compare කරනකොට අලුත් එකේ සෑහෙන improvements බලා ගන්න පුළුවන්. ඔයාලට glass එකේ ඇතුළෙම අලුත් display එකක් include කරලා තියෙනවා. මේ generation 2 එක තාම try කරන්න බැරි වුණාට generation 1 එක මම try කරලා තිනවා. ඒක ඇත්තටම මාව impress කරපු product එකක්. ඔයාලට ඒකේ music අහන්න පුළුවන්. කෙලිම WhatsApp, Facebook එක communicate කරන්න පුළුවන්. ඊට පස්සේ voice command එකෙන් cameras activate කරන්නත් පුළුවන්. හැබැයි එකම එක disadvantage එකට තිබ්බේ ඒකේ battery life එක පැය දෙකක් වගේ තමයි හිටින්නේ. generation 2 එකට එනකොට ඒ cameras improve වෙලා තිනවා. ඒ වගේම පොඩි display එකක් දීලා තියෙන නිසා අපිට පොඩ්ඩක් idea එකක් ගන්න පුළුවන් අපි මොනවද කරන්න කියලා. ඒ වගේම Meta Glass එකේ speaker quality එකත් ගොඩක් හොඳයි. හරියටම headphone එකක් දාගෙන ඉන්නා වගේ තමයි feel වෙන්නේ. ඒ වගේම ඔයා vlogging කරන කෙනෙක් නම් මෙන්න මේ product එක ඔයාට සෑහෙන useful. and 2025 release වෙච්ච tech products වලින් මෙන්න මේක තමයි මගේ කැමතිම product එක. Peace. ඉතින් මම මගේ channel එකේ tech gadget එතකොට smart gadget එතකොට ඉස්සරහට එන technology එක මෙන්න වගේ ගොඩක් ගැන videos කරලා තියෙනවා. ඒ වගේම තමයි 2025 දී release වුණ ගොඩක් tech gadget මම බලලත් තියෙනවා. ඉතින් 2024 දීත් මගේ favorite tech release උනේ GoPro 12 එක. ඉතින් ඒකට මම කැමති උනේ මේ වගේ DSLR cameras අපිට හැමතැනම අරගෙන යන්න බෑ. ඒ වගේම අපිට quality එකකින් videos කරන අපිට pocket එකේ ගුණක් දාගෙන යන්න පුළුවන්. අපිට වතුර යටද ඕන තැනක use කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට කැමරාවක් උනත් hard use කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම watch එකක් ගැන ගත්තත් මම ගොඩක්ම බලන්නේ අපිට hard use කරන්න පුළුවන්. අන්න ඒ වගේ අවධානයක් නොදී අපිට use කරන්න පුළුවන් watch එකක්. ඒකින් තමයි මම ඇත්තටම G-Shock fan කෙනෙක්. ඉතින් මේ දැන් use කරන්නේ මම G-Shock ලගේ watch එකක්. ඒකින් 2025 දීත් මගේ favorite watch එක උනේ මේ G-Shock Rangeman කියන watch එක. ඉතින් ඒ මොකද කියලා නම් අපිට jungle එකේ වුණා වතුර යටද ඕනම තැනක අපිට ජීවත් වෙන්න හදපු මේක tech device එකක්. ඉතින් මම මේකට කැමති වෙන පළවෙනිම හේතුව තමයි මේකේ තියෙන real GPS. මොකද මේකට internet sim එකක් phone එකක් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකේ GPS එකට. මොකද අපි jungle එකේ ගියත් hiking එකක් ගියත් off road ගියත් මේ ඕනම තැනක අපිට ෆෝන් එකේ බැටරි බහලා ගියත් අපි ඉන්නේ කොහෙද කියලා මේ watch එක දන්නවා. මොකද මේකේ තියෙන real GPS අපේ ෆෝන් එකේ වගේ නෙමෙයි මේකේ GPS technology එක වැඩ කරන්නේ. ඉතින් ඒකින් තමයි මේකේ ස්මාර්ට් ෆෝන් එකට උනත් hard competition එක. ඉතින් දෙවෙනි හේතුව තමයි මේකේ තියෙන military level toughness එක. මේක ඇත්තටම shock proof, mud proof, water resistant මේ හැම දෙයක්ම දාලා තමයි හදලා තියෙන්නේ. ඒකින් මේක වැටුණත් කොහේ හරි වැදුනත් මේකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකින් මේක අපි හැමදාම use කරන ස්මාර්ට් watch එකක් වගේ නෙමෙයි. මොකද මේක military watch එකක්. මේක army එක rescue teams ඕන කෙනෙක්ට use කරන්න පුළුවන් watch එකක්. ඉතින් තුන්වෙනි හේතුව තමයි මම 2025 දී මම favorite tech release එක වෙන්න හේතුව. ඒක තමයි මේ G-Shock එකට මේගොල්ලෝ අලුතෙන්ම update කරපු health and survival sensors. මේක අපිට heart rate sensor එක තියෙනවා, වගේම compass එක තියෙනවා, ඒ වගේම altimeter එක, barometer එක, thermometer එක මේ ඔක්කොම sensors මේකට එවලා තිනවා. ඉතින් ඒක හින්දා මේ watch එක අපේ body එකත් environment එකත් මේ දෙකම 24 hours මෙයා monitor කරනවා. ඉතින් හතරවෙනි හේතුව තමයි මම ගොඩක් බලන දෙයක් අපි watch එකක් ගනිද්දී ඒක අපිට හැමතිස්සෙම charge කර ඉන්න ඕන නම් ඒක අපිට match වෙන්නේ නැහැ. මොකද අපි hiking කරන කෙනෙක් නම් අපි jungle එකේ ඉන්න කෙනෙක් නම් අපි off road යන කෙනෙක් නම් අපිට මේක charge කර අපිට මේ දේවල් කරන්න බෑ. ඉතින් අන්න ඒකට G-Shock වල විසඳුමක් දීලා තිනවා. මේකට අපිට එවලා තියෙනවා solar charging. මොකද normal smart watch එකක් නම් සාමාන්‍යයෙන් දවස් එකකට දෙකකට පාරක්වත් charge කරන්න වෙනවාට මේකේ සති ගාණක් battery එක තියෙනවා. ඒ වගේම තමයි මේක අපිට charge කරන්න නැතු වුණත් මේක අපිට හිරු එළියෙන් උනත් charge කරගන්න පුළුවන් solar charge option එකත් මේකට අපිට එවලා තියෙනවා. ඉතින් ඒකින්ද outdoor life එකට outdoor ඉන්න කෙනෙක්ට මේක perfect watch එකක්. අනිත් එක තමයි 2025 දී මේගොල්ලෝ release කරන rescue yellow edition එක. ඉතින් මෙන්න මේ කලයකටත් මම ගොඩක් කැමති මේ edition එකට. මේකේ design එක උනත් අපි මේක use කරන purpose එකත් එක්ක ගොඩක් හොඳට match වෙනවා. ඒ වගේම තමයි මේකේ glass එක උනත් mineral glass එකක් තියෙන. ඒකින්ද කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ buttons උනත් අපි gloves එකක් දාගෙන ඉන්න උනත් මේ buttons අපිට ලේසියෙන් press කරන්න පුළුවන් විදිහට හදලා තියෙන. ඒකින් සාමාන්‍ය smart watch එකක් වගේ නෙමෙයි. මේක අපිට ඕන විදිහකට use කරන්න පුළුවන්. ඉතින් මේකේ GPS මේක sensors මේ හැම දෙයක්ම අපිට තියෙනවා. ඒකින්ද අපි ඉන්නේ කොහෙද කියලා මේ watch එක දන්නවා. ඉතින් ඒකින්ද network නැතුණත් අපේ phone එක dead වුණත් මේ watch එක අපිත් එක්ක still work කරනවා. ඉතින් මෙන්න මේ හේතුවින්ද තමයි 2025 දී මම කැමතිම මගේ favoriteම tech release එක මේ G-Shock watch එක උනේ. Hi guys, මගේ නම තරිඳු කොල්හාර. ඉතින් මම mainly කතා කරන්නේ cloud DevOps and software engineering ගැන tutorials වලින් සහ podcast වලින්. ඉතින් මුලින්ම thank you කරන්න ඕන කෝසල අයියට මට මේ program එකට invite කරාට. එහෙනම් අපි බලමු මොනවද 2025 මගේ favoriteම tech releases කියලා. හරි, ඉතින් ඔයාලට මතක ඇති මේ අවුරුද්දේ අපිට කීප පාරක්ම cloud providers ලගේ down time වාර්තා වුණා. AWS outage එකක් තිබ්බා, Azure outage එකක් තිබ්බා. ඊට පස්සේ මේ ළඟදී දෙපාරක්
Cloudflare outages වුණා. ඉතින් මේවත් එක්ක අපි එදිනදා පාවිච්චි කරන ගොඩක් applications අපිට access කරගන්න බැරි වුණා. ඉතින් මේකට ගොඩක් කට්ටියක් කිව්ව දෙයක් තමයි multi cloud strategies වලට move වෙන්න කියන එක. නමුත් මේක අපිට එකපාර කරන්න අමාරුයි. මොකද මේ වගේ තියෙන protocols වෙනස්, networking වෙනස්, මේ වගේ දේවල් නිසා. ඉතින් ඔන්න ඔකට first step එකක් තියන්න AWS සහ GCP එකතු වෙලා ඉන්නවා. එතකොට ඔයාට මේ දෙක අතර ලේසියෙම multi cloud strategy එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔකට AWS පැත්තෙන් service එකක් දීලා තියෙනවා. ඒක තමයි AWS Interconnect Multi Cloud කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔකට Google Cloud එහෙම නැත්නම් GCP එකෙන් කියනවා Google Clouds Cross Cloud Interconnect කියලා service එකක්. ඉතින් මෙන්න මේකත් එක්ක ඔයාට බොහොම ලේසියෙන් AWS සහ GCP අතර multi cloud strategy එකක් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකම ඊළඟ අවුරුද්දේ 2026 දී AWS සහ Azure අතරත් වෙනවා කියලා තමයි මේ වෙද්දි තියෙන නිවුස් වලට අනුව වාර්තා වෙන්නේ. හරි. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ ගොඩක් ඉන්ටරෙස්ටිං දෙයක්. ඒක තමයි AWS Frontier Agents කියලා කියන්නේ. ඉතින් මේක ඇත්තටම අපේ ඩෙවලොප්මන්ට් ටීම් එකට තව කෙනෙක් ඒජන්ට් කෙනෙක් එකතු වුණා වගේ වැඩක් තමයි මෙතෙන්දි වෙන්නේ. ඉතින් මෙන්න මේ වෙනකොට යාලා ඒජන්ට්ස්ලා 3ක් රිලීස් කරලා තියෙනවා අපේ ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එකේ වැඩ ලේසි කරගන්න. ඉතින් මෙන්න මේ ඒජන්ට්ස්ලා 3 දෙනා විදිහට ඔටෝනොමස් ඒජන්ට් කෙනෙක් ඉන්නවා, සිකියුරිටි ඒජන්ට් කෙනෙක් ඉන්නවා සහ DevOps ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ඉතින් මෙන්න මේ ඒජන්ට්ස්ලා 3 දෙනාත් එක්ක අපේ ඩෙවලොප්මන්ට් වර්ක්ෆ්ලෝ එක අපිට ගොඩක් ස්මූත් කරගන්න පුළුවන්. හැම පැත්තෙම අපේ බග් එකක් අයිඩෙන්ටිෆයි කරගත්තත් ඒක ෆික්ස් වෙනකම් මෙතෙන්ට වෙනකම් මෙයාලා ට්‍රැක් කරගන්නවා. එතනින් එහාට ගිහිලා DevOps workflow එකේ ඔක්කොම මොනිටරින් පාර්ට් වලින් ඉඳන් ඔක්කොම ඉෂුව වලට වෙනකම් මෙයාලා ට්‍රැක් කරනවා. ඉතින් මේක තමයි ප්‍රිවියු ස්ටේජ් එකේ තියෙන්නේ. ඔයාලට ගිහිලා try කරලා බලන්න පුළුවන්. හරි. ඉතින් 2025 තිබ්බ ටෙක් රිලීස් වලින් මගේ ෆේවරිට්ම ටෙක් රිලීසස් දෙකක් තමයි ඔන්න ඔය විදිහට ගෙනාවේ. එහෙනම් හැමෝටම good bye. රයිට් මම සමින් මම තමයි ඇඩමික් චැනල් එක කරගෙන යන්නේ. ඉතින් 2025 ගත්තම ගොඩක්ම ඉන්ට්‍රෙස්ටිං දේ තමයි මම දකින්නේ. ගොඩක්ම ඕපන් සෝස් ට්‍රෙන්ඩ් එකට දැන් LLMs පාවා ගොඩක් කම්පැනිස් වලින් ඕපන් සෝස් කරන එක තමයි මම දැක්ක ගොඩක්ම වැදගත්ම ට්‍රෙන්ඩ් එක. ඉතින් ඒ වගේම තමයි මම මෙතනදී ඔයාලට ටූල්ස් කීපයක් ෂෙයා කරන්න අපි day to day life එක use කරන. ඒක ඔයාලට ඩෙවලොපර් කෙනෙක් විදිහට use කරන tools වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලා day to day life එකේ ඔයාගේ task ටක් ගාලා කරගන්න use කරගන්න tool එකක් වෙන්න පුළුවන්. ඉතින් පළවෙනි ටූල් එක තමයි මේ අවුරුද්දේ මැද්දේදී වගේ රිලීස් වුණ මානස AI කියන ටූල් එක. ඉතින් මම මේ සයිඩ් එකෙන් දාන්න ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ මොකක්ද මේ කියන ටූල් එක කියලා. රයිට් ඊළඟට කතා කරන ටූල් සීරීස් එක තමයි මේක ගොඩක් ඩෙවලොපර් රිලේටඩ්. රයිට් Google විසින් ඕපන් වේට් කරපු Google Gemma මොඩල් සීරීස් එක. ඒක ගොඩක්ම ඉන්ට්‍රෙස්ටිං වෙන්නේ Google Gemma එකේ Nano මොඩල් සීරීස් එක. ඒක අපිට in device run කරගන්න පුළුවන් ගොඩක් devices වල. and අපිට තියෙන LLMs අපිට fine tune කරන්න පුළුවන්. මොකද open weights තියෙන and ඒකේ parameters ගන්න ගොඩක් අඩුයි. අපිට අපේ specific data set එකට specific task එකකට අපිට මේ models ලා LLMs අපිට fine tune කරන්න පුළුවන්. ඒ වගේ තමයි Gemma series එකේ තව ගොඩක් interesting models කිහිපයක් ඉන්නවා. embedding Gemma කියලා එකක් තියෙනවා. අපිට word embeddings generate කරගන්න පුළුවන් අපිට text embeddings. right ඊළඟට තියෙනවා shield Gemma කියලා shield model කෙනෙක්. shield model කෙනෙක් ඔයාලා use කරගන්න පුළුවන් හිතන්නකොට prompt injection වගේ දේවල් වලින් වැළකෙන්න and ඔයාලගේ image generation මොනවා හරි platform එකක් තියෙනවා නම් ඒ generate කරන images validate කරගන්න ඔයාලට shield Gemma වගේ model කෙනෙක් use කරගන්න පුළුවන්. right ඒ Gemma model series එකේ මෙන්න මේ ළඟදී release වුණා functional Gemma කියලා model කෙනෙක්. ඉතින් ඔයාලා multi agentic workflow එකක් හදා යද්දී හිතන්නකෝ සමහර වෙලාවට අපිට instruction එකේ දුන්නේ නැති scenarios වලට අපිට tool execute කරන්න වෙන්න පුළුවන්. හරි එතකොට අපි instruction එකේ define කරලා නැත්නම් මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ tool එක execute කරන්න ඕනේ කියලා අපේ agentic system එක fail වෙන්න පුළුවන්. right එන්නේ දේට සොලියුෂන් එකක් විදිහට අපිට යූස් කරන්න පුළුවන් Gemma variant එකක් කියලා හඳුන්වලා දීලා තිනවා functional Gemma කියලා. ඒ කියන්නේ ඒක අපිට functional calling වලට තමයි යූස් කරන්න තියෙන්නේ. අපිට ඒක fine tune කරන්න පුළුවන්. මෙන්න මේ වගේ functional set එකක් තියෙනවා. අපිට instruction fine tune කරලා ඒ model අපිට function calling වලට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා multi agent system එකක් build කරනවා නම් ඔයාලා හිර වෙලා ඉන්නවා නම් මොනවා හරි functional callings වලදී ඔයාලගේ agent hallucinate වෙනවා නම් ඔයාලට පුළුවන් මේ functional Gemma කියන model පොඩ්ඩක් try කරන්න. අපිත් ඒක try කරා අපේ projects වලට integrate කරා. ඇත්තටම result එක ගොඩක් හොඳයි. ඒක තමයි මම share කරන්නේ. ඉතින් මම මේ කොහෙන් හරි දාලා තියන්නම් ওই දේවල් ඔයාලට පුළුවන් පොඩ්ඩක් Google search කරලා බලන්න. and මේ ගොඩක්ම interesting වෙන්නේ එයාලගේ Kaggle collab notebook එකක් ඔයාලට හොයාගන්න පුළුවන් Hugging Face එකෙන් හරි. ඔයාලට මේ දේවල් run කරලා පොඩ්ඩක් test කරලා බලන්න පුළුවන්. right ඊළඟට මම share කරනවා ගොඩක් වැදගත් දෙයක්. හිතන්නකෝ ඔයාලා computer vision projects මොනවා හරි කරනවා. ඔයාලා හිතන්නකෝ තනි project එකකට object detection, segmentation වගේ මොකක් හරි pipeline එකක් හදලා තිනවා. සමහර වෙලාවට ඔය හදන pipeline එකම අපිට තනි VLM එකකින් replace කරන්න පුළුවන්. right VLM එක කියන්නේ visual language model කෙනෙක්. හරි මේ වගේ VLMs open source කරන්න ගත්ත trend එකේ පළවෙනි series වල open source වෙච්ච model කෙනෙක් තමයි
Qwen 3 VL8 billion instruct parameter මොඩල් එක. හරි. ඉතින් ඒ මොඩල්ස් ගොඩක් ඉන්ට්‍රස්ටිං. ඒක රිලීස් වුණ කාලේ ඇත්තටම ඒක ගොඩක් හයි පීක් එකේ තිබුණ මොඩල් කෙනෙක්. බට් තාමත් ඒකේ රෙෆරන්ස් එක and එයාගේ අර පැරාමීටර්ස් ගන්නත් එක්ක ඒකෙන් එන රිසල්ට් එක ගොඩක් ඉන්ට්‍රස්ටිං. ඉතින් ඒක ටෙස්ට් කරේ නැත්නම් ඒකත් ඔයාලා අනිවාර්යෙන් ටෙස්ට් කරන්න. මේ එක ඔයාලට Hugging Face එකෙන් හොයාගන්න පුළුවන්. right. ඉතින් ඔය දේවල් කිහිපය තමයි මම ඉන්ට්‍රස්ටිං ටූල්ස් විදිහට මේ අවුරුද්දේ ෂෙයා කරන්න තීරණය කරේ. right. ඉතින් මේ ඔපචුනිටි එක දුන්නට කෝසල අයියටත් ගොඩක් ස්තුතියි. එහෙනම් අපි 2026 අවුරුද්දෙන් ආයෙත් හම්බෙමු. හරි. ඉතින් මේ වීඩියෝ එකේ දිගටම ඔයාලා බැලුවා නම් මේ ක්‍රියේටර්ස් ලව් සමහර අය ඔයාලා දැකලා ඇති, සමහර අය ඔයාලට අලුත් ඇති. ඉතින් යාලවත් ගිහලා ෆලෝ කරන්න. ඉතින් ඒ ක්‍රියේටර්ස්ලා හැම කෙනාටම මම බොහොමත්ම thank you කියනවා. මේ අවුරුද්දෙත් කොලැබොරේෂන් එකට එකතු වුණාට. ඒ වගේම එකතු වෙන්න බැරි වෙච්ච කීප දෙනෙකුත් හිටියා. සමහරලාට මගේ රික්වෙස්ට් එක ආවට පස්සේ යාලත් එක්ක තිබ්බ ටයිම් සෝන් එක සහ පොඩි පොඩි ගැටලු නිසා. නමුත් ඒ හැම කෙනෙක්ටම මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද එකතු වෙච්ච අයට. ඉතින් ඒ අයවත් ෆලෝ කරන්න, මතක් කරලා කමෙන්ට් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මතක් කරනවා Apple ecosystem එකේ ඉන්නවා නම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් අලුත් අවුරුද්දේ හම්බෙමු.